අද මම ඇවිත් ඉන්නේ මාගිරිල්ල කඩවල ගෙදර ශ්‍රී සුළුගුළු රජ මහා විහාරස්ථානයට. ඉතින් කොළපාට ආදරයත් එක්ක එකතු වෙන යාළුවනේ අපි විහාරස්ථානය ඇතුළට ගිහිල්ලා බලමු. මෙම විහාරස්ථානය ඉදිකර ඇත්තේ මහින්ද මහතෙරුන් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව දේවානම්පියතිස්ස රජතුමාගේ පාලන සමයේදීය. මෙම විහාරස්ථානයෙන් විවිධ යුගවලට අයත් කෞතුක වස්තු සොයාගෙන ඇති අතර ඒවා අනුරාධපුර රාජධානියට අයත් පැරණිතම ඒවා වන අතර වසර 200කට වැඩි කාලයක් පැරණි මහනුවර රාජධානියට අයත් යැයි සැලකෙන ටැම්පිට විහාරයක්ද දක්නට ලැබෙනවා. මෙම ටැම්පිට විහාරය ගල් කණු 20ක් පමණ යොදාගෙන නිර්මාණය කර තිබෙන අතර එහි උස අඩි 5ක් 6ක් පමණ වෙනවා. වැලිවිට සරණංකර ස්වාමින් වහන්සේගේ උපදෙස් මත කීර්තිශ්‍රී රාජසිංහ රජු විසින් නිර්මාණය කර තිබෙන බවට සඳහන් වෙනවා. මෙම පැරණි විහාරයේ ඇතුළත ඇති චිත්‍ර නුවර යුගයට අයත් වන අතර මෙතෙක් පහළ වූ බුදුවරුන් මේ දැකිය හැකි වෙන අතර මෛත්‍රී බුදුන් පමණක් මේ දැකීමට නොහැකි වෙනවා. පිටත බිච්චවල ඇඳ තිබූ චිත්‍ර විනාශ වී ඇති අතර මෑත කාලයේදී ප්‍රතිසංස්කරණයෙන් පසුව අඳිනු ලබන චිත්‍ර මෙම බිත්ති මත දැක බලා ගැනීමට පුළුවන්. මෙම සුවිශාල ගල් කණු මත ඇහැල කදුරු පළු මේ වැනි ලී භාවිතා කර මෙම විහාරස්ථානය නිර්මාණය කර තිබෙනවා. මේ රටේ ජීවත් වූ අවසාන රහතුන් වහන්සේයයි පොදුවේ විශ්වාස කරන මලියදේව මහතෙරුන් මෙම විහාරස්ථානයට නිරන්තරයෙන්ම වැඩම කොට ඇති බව පැවසෙනවා. ඔහුගේ නිත්‍ය උපස්ථායකයා වූයේ මලියදේව තෙරුණු සමග සිටි සුළුගුළු උපාසක නම් පුද්ගලයෙකි. එම උපාසකයාට උපහාර පිණිස එම විහාරස්ථානයට සුළුගුළු රජමහා විහාරස්ථානයයි නම් තබා තිබෙනවා. මෙම විහාරස්ථාන වැඳ පුදා ගැනීමට එනවා නම් කුරුණෑගල පුත්තලම් මාර්ගයේ නිකවැරටිය පහු කරලා කිලෝමීටර් 2ක් යනකොට නමඩෑව හන්දිය හමු වෙනවා. එතනින් ගිරුල්ල මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ආපසු දකුණට ඇති මාර්ගයෙන්ද නිකවැරටියට ඇවිත් නිකවැරටිය මාව පාරේ කිලෝමීටර් 2ක් ආපසු වමට ඇති ඔළුගොල්ල මාර්ගයෙන්ද මෙම විහාරස්ථානයට ළඟා වීමට පුළුවන් වෙනවා. මෙම ස්තූපය අලුත් වැඩියා කර ඇත්තේ දුටුගැමුණු රජතුමා විසිනි. මෙම කුඩා ස්තූපය විශාල ස්තූපයක් බවට ව්‍යාප්ත කළේ දුටුගැමුණු රජු සොහොයුරු සද්ධාතිස්ස රජු විසිනි. පසු කාලීන වළගම්බා රජතුමාද පළවන ගජබාහු රජතුමාද භාතියතිස්ස රජතුමාද බුද්ධදාස රජතුමාද පළවන අක්කෝදි රජතුමාද යන සියලු රජවරු විසින් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබෙනවා. පසු කාලීනව පොළොන්නරු රාජධානියේ මහා පරාක්‍රම බාහු රජතුමාද ගම්පොළ රාජධානියේ පළවන බුවනක බාහු රජු සහ අවසානයේ මහනුවර රාජධානියේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාද මෙම විහාරස්ථානයේ උන්නතිය වෙනුවෙන් දායක වී තිබෙනවා. අදට මම මෙම විහාරස්ථානයෙන් සමුගන්න අතර තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.